කොළඹට යන්නේ. අම්මේ. ඇයි ඔව් ඉන්නේ? මගේ කකුල ඔපරේෂන් කළා උඩ ඉඳලා යටටම. ඔව්. ඉතින් මේ හෙට නෙමෙයි අනිත් ඉස්පිරිතාලේ යන්න ඕනේ කොළඹ. කොළඹ. පුරා කොහින්දද මේ ඉන්නේ? මං අනුරාධපුරේ ඉඳලා ඉන්නේ. අනුරාධපුරේ ඉඳලා. මං ඔයා දැකලා මට උදව්වක් කරන්න හිතුණා. මල්ලිත් එක්ක ආයි මල්ලි මාව මෙතන කියලා ගියා. එහෙමද? ඒ කියන්නේ යන්නේ දුර මදින්ද මෙතෙන්ටලා ඉන්නවා. ඒ කියන්නේ දුර වැඩි ඉඳ. ඒ ගිහිල්ලා දවස ගානක් කකුල කො බලන්න. ඉතින් මේ අම්මා ඒ මොනවද කරන්නේ? මට රට හිටියේ. හා? රට හිටියේ. රට? ඇයි අඬන්නේ? මට වෙච්ච දේ ගැන. හා? වෙච්ච දේ ගැන. මොනවාද? වෙච්ච දේ ගැන. මොකද්ද වඩුනේ රට? රටේ කිසි දෙයක් නෙමෙයි. ඔව්. මම නිවාඩු ආවේ ලංකාවට. ඔව්. ඊට පස්සේ මේ ඇවිල්ලා ඉන්නකොට තමයි දෙසැම්බර් 25 ආවේ. ජනවාරි 3 කකුල කසන්න ගත්තා. කකුල කලල් බීජයක් ගිහලා. ඉස බීජයක් ගිහලා. හරි. ඉස්පිරිතාලෙට ගියාම තුවාලයක් තිබ්බේ හරි කමන්නේ ඔයාට කොහමද ඉත බීජයක් ගිහලා? ඒක දැන් ඔයාට මගේ මොකක්ද උනේ? නෙටින් අමාරුද? නෙටින් අමාරුද පොඩ්ඩක්? නෙටිවන්ට ටිකක්. ඔයාට මගෙන් ඕනේ මොකක්ද ඕනේ උදව්ව? මට පිට කොළඹට යන්න කියලා දෙන්නකෝ. කොළඹට යන්න. මල්ලි එනේ. මෙතන කීයක් තියෙනවද? ගණන් කරගන්න බෑ. 8000. නෑ 8000ක් නෑ. පන්දා නේද? පන්දා ඇදිද? ඇති යන්නේ ගොඩක් පිටාට. හරි. ඔය අඬන් දෙපා ඉතින්. ඔයා මේකක් තියාගන්න. හරි. දැන් සතුටු වෙන්න මට හිත පොළොවට යන්න මම ඔයා දැක්කද මං ඉස්සෙල්ලා යාළුවා මම මතකද? ඔව්. මට ඉදනවට උදව්වක් කරන්න ඕනි කියලා. කවුරුත් උදව් කරන්නේ ඔක්කොම හිටියේ. හරි. දැන් අම්මේ වඬන්න එපා. හරිද? දැන් ඔයාගේ මොකක් හරි දෙයක් ඔයා කරගන්න. ටෙලිෆෝන් නම්බරයක් තියෙනවද? නෑ ෆෝන් එකත් අරගත්ත කොළඹට එනකොට කලන්තේ ඇවිල්ලා වාසේ ගියේ අයිෆෝන් එක තිබුණේ. කාගේවත් නම්බර් එකක් නැද්ද? නෑ නම්බරේ මගේ ගෙදරයි කවුරුත් නෑ ලංකාවේ. හරි අම්මේ. එහෙනම් අම්මේ අපි යනවා. කෑම මේම කන්න පුළුවන් නේ? හරි හරි. අපි යනවා හරිද? ඔයාගේ බෙහෙත් ටික ගන්න. හරි අපි යනවා ඈ. සර් හරි. හරි කොයි ටික ප්‍රයෝග කරගන්න ඈ. අඬන්න එපා. ඉතින් දැන් ඔයා සතුටු වෙන්න ඕනේ. හරි.